ජීවිතේ කවදාවත් පසුතැවෙන්න තියාගන්න එපා. පළවෙනි එක. පසු නොතැවුනාට තමන්ගේ අඩුපාඩු වලට තමන්ගේ දෝෂ වලට තමන්ටම බැනගන්න කෙනෙක් වෙන්න. පසුතැවෙන්න එපා. හැබැයි තමන්ට බැනගන්න කෙනෙක් වෙන්න. පසුතැවෙන්න එපා. හැබැයි තමන්ට චෝදනා කරගන්න කෙනෙක් වෙන්න. පසුතැවෙන්න එපා. හැබැයි තමන්ගේම වැරදි ක්‍රියාවලට තමන් විසින්ම දෝෂාරෝපණය කරගන්න කෙනෙක් වෙන්න. මේක මාගේ වචනයක් නොවේ. මේ ලෝකයට අනුකම්පාවෙන් දහම් දෙසූ බුදුරජාණන් වහන්සේ වදාළේ පසුතැවෙන්න එපා. එහෙත් අත්තනා චෝදයත්තානං තමන්ට චෝදනා කරගන්නට